ශීලවන්ත ගුණවන්ත වීරයවන්ත වාසනාවන්ත පින්නතුනේ 2025 වසරේ පෙබරවාරි මාස අමාවක පුන් පොහෝ දින ඓතිහාසික බුදු රජ මහවීර වැවරු කන්නල පුණ්‍ය භූමියේ සිට අෂ්ටාංග සීලය දස සිල් සමාදන් වන පින්නතුන් සියලු දෙනාටම දහවල් දාණය පිරිනමල මෙයත්තු බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනාව. මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නේ සියලුම උපාසක උපාසිකාවන් වෙනුවෙන්. සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි, දක්ෂිණ ලංකාවේ මාතර දික්වැල්ල වැවුරු කන්නල ඓතිහාසික පුණ්‍ය භූමිය කියන්නේ ආසියාතිකරේ කේන්ද්‍ර ස්ථානයක්. සියක්‍රයම් බුදු ප්‍රතිමා වහන්සේ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා 29ක්ද මහරහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා 489ක්ද වැඩ සිටින චෛත්‍ය රාජයන් වහන්සේ නම් වැඩ සිටින්නේ මේ ඓතිහාසික පුදබිමේ. මේ වැඩසටහනේදී මාපේ පුණ්‍ය භූමියට ඇවිල්ලා මේ විදියට වසර දෙකකට වැඩි මේ වසර දෙකක් ගිය තැන අද දානය ඇත්ත වෙනුවෙන් පිරිනමන්නේ. කොහොලංගල හම්බන්තොට කොහොලංගල ආර්යරත්න මුතු කුමාර මැතිතුමා සහ වසන්තා ලියනමාන මැතිණිය එකතු වෙලා ඒ දෙන්නා පූර්ණානුග්‍රහයෙන් තමයි මේ දානමය කොට කටයුතු කරන්නේ. අරමුණු වශයෙන් ශීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන පුත්‍ර රත්නේවනේ රංග මధుසංක මුතු කුමාර පුතාට වයස 34 වයසේ ගත කරන දරුවට ආශිර්වාද කරන්න. ඉතාලියේ ජීවත් වන ඉශානි වාග්ය මුතු කුමාර දියරිය සහ දේ සාන්දරුවන් පුතාට එපමණ කරනවා. දැනට දරු සම්පත් බලාපොරොත්තු සංසෝදානමින් සිටින ඉශානි වාග්ය මුතු කුමාර දැරිය නැගෙනිය ඒ අවස්ථාවටපත් වෙලා ඉන්නවා. ඒ කුසේ ඉන්න දරුවට ඉශානි දරුවට උදේ සඳරුවන් පුතාට සෙත් පතන්න කියලා සිහිපත් කරනවා. ඒ කොමාරව ආර්යරත්න මුතු කුමාරන වසන්තාල ලියනමාන පැතිණිය මදන්න යුවල සහෝදර සහෝදරියෝ යැත්තෝ මේ ධර්මයේ හැසිරෙන ඇත්තෝ විශේෂයෙන් මට හරියම සම්බන්ධයක් තියෙනවා. හේතුව මම ඊට වසර ගානකට පෙර හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනේ දීර්ඝ කාලයක් මම භාවනා කළා. ඒ භාවනා කරද්දී මේ වගේ වැඩසටහන් කරා සියල්ලටම සහයෝගය දුන්නේ ආර්යරත්න මුතු කුමාර මැතිතුමා. මට මතකයි කාලේ ඒ දායකත්වයේ ධර්මයේ විශාල සේවයක් මේ කැපවීමක් කරපු චරිතයක්.
එතුමා දන්නවා මම මේ කාල සීමාව තුළ ඓතිහාසික බුදුරජ මහ වේරවැව කන්ද පැමිණ නායක හමුදුරුවෝ ඉල්ලීම පරිදි මේ වැඩසටහන කරගෙන යන්නේ නේද? මම ආයෙ පිටුතුනි මාස 3කට කියලා. නමුත් අදට වසර 2ක් වෙනවා. අපගේ ආරමුණක් තියෙනවා මුතුමාට බැඳුම්වනි නැතිවේදී මේ පුණ්‍ය භූමියේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් මම මේ ඇත්තට බාර වුණා මේ පුණ්‍ය භූමියේ වැඩසටහන කරගෙන යනවා කියලා. මම තාම ළඟේ කරනවා මුතුමාම නගර මුතුමාම වයිසත් මේසා විශාල උපාසක උපාසිකාවන්ට පහසුවෙන් දාණය දෙන්න ලැබුණා. මම හිතුවේ ඒකට ගොඩාක් කැපවීමක් කරා. ධම්සතර වැඩසටහනේ සිරේ කරලා දැය ශාන්ති නගිනියන් චාන්දරි නැගිනියන් කියන්නේ මම හිතන්නේ මේ පොණ්ඩ භූමියේ පිනට ආපු කෙනෙක් තමයි මගේ ගමේ. නමුත් මට තේරෙන්නේ මට වඩා පින් කරපු වගේ මට දැනෙනවා. කැපවීම මුතු කුමාර මලනුවන් මගෙන් ඉල්ලීමක් කරේ දානෙට මම වියදම් කරන්න මට කරගන්න බෑ දුකාපස්සු කියලා මගේ නැගිනියට කිව්ව විතරයි දෙපළට කිව්ව විතරයි තාමත් කැමැත්තේ ඒ කටයුතු කරා මම ඉතර පොන්නේ නිදානව තමයි ඒ පෙරපින් ඇති දරුවෝ සීලවන්ත ගුණවන්ත වාසනාවන්ත පින්නතුනි දන් දෙන්න සසර පුරුද්ද තියෙනවා. විශේෂයෙන්ම මුතුමාල මල්ලි නැගිටින ගැන දන්නවා. සංසාරේ පුරුද්ද තමයි වෙන්නේ. නිසා ඊරස් කරගත්තා උපකාර සංසපය. විශේෂයෙන්ම